හායි ඔන්න මං අද කතා කරන්න යන්නේ චන්දනා ලිප ෆේස් ක්‍රීම් එක ගැන. ඉතින් මේ ෆේස් ක්‍රීම් එක ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් ඒ නිසා මම මගේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අද සූදානම් වෙන්නේ. අපි බලමු මේ චන්දනා ලිප ෆේස් ක්‍රීම් එකෙන් මට ලැබුණු ප්‍රතිඵල කොහොමද කියලා. මේ ෆේස් ක්‍රීම් එක ලංකාවේ නිෂ්පාදනයක් කියලා හැමෝම දන්නවා. ඉතින් මේ ෆේස් ක්‍රීම් එක ගැන ගොඩාක් දෙනෙක් විවිධ අදහස් පළ කරනවා. ඉතින් ඔයත් මේ ක්‍රීම් එක පාවිච්චි කරන කෙනෙක් නම්, කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, ඒත් එක්කම පාවිච්චි කරලා නතර කරපු කෙනෙක් නම් ඔයාගේ අදහස මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මේ ක්‍රීම් එක ගැන කියන්න ගත්තොත් මේ ක්‍රීම් එක මගේ සමට ගැලපුණාද නැද්ද කියන එක මුලින්ම ඔයාලට මම කියන්නම්. මට තියෙන්නේ ඔයිලි, සෙන්සිටිව්, ඒත් එක්කම ඇක්නි තියෙන මුහුණ. ඉතින් මං වගේ සමක් තියෙන කට්ටිය, ෆේස් එකක් තියෙන කට්ටිය දන්නවා මොන තරම් අපේ මූණකට ප්‍රොඩක්ට් එකක් තෝරගන්න කොච්චර අමාරුද කියලා. මොකද සෑහෙන්න දේවල් පාවිච්චි කරලා බලලා තමයි මමත් මේ ක්‍රීම් එක තෝරගත්තේ. මම මේ ක්‍රීම් එක ඉස්කෝලේ යන කාලේ පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ ඉතින් අපිට අර එක ප්‍රොඩක්ට්ස් යාළුවොත් එක්ක කතා කරලා පාවිච්චි කරන්න ගියාම ඉතින් මේ දේවල් හැමම මගේ අරුණා. පස්සේ මම මේ ක්‍රීම් එක 2025 දෙසැම්බර් නොවැම්බර් වගේ වලදී තමයි ආයෙත් මගේ ස්කින් කෙයාර් රූටීන් එකට එකතු කරගන්නේ. ඉතින් මම මුලින්ම මේ ක්‍රීම් එකේ එන මිනි සයිස් ෆේස් ක්‍රීම් එක තමයි try කරලා බැලුවේ. ඉතින් මට ප්‍රතිඵලයක් ලැබුණ නිසා මම මේ ක්‍රීම් එක දිගටම පාවිච්චි කරන්න පටන් ගත්තා. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරපු නිෂ්පාදනයන්ගෙන් ඉවරුණු කීපයක් විතරයි. මොකද මම ගොඩාක් දේවල් අයින් කරා. මම මෙහෙම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙලා හිටියේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මේ ක්‍රීම් එක ඇප්ලයි කරාම කොහොමද කියලා. ඒක ඇලෙන්නේ නැහැ. අර හරිම බටරි ගතියක් තියෙනවා. ඒත් එක්කම මේක පාවිච්චි කරපු අය නම් දන්නවා හරිම ලයිට් වේට් ක්‍රීම් එකක්. ඒත් එක්කම මේක පාවිච්චි කරලා ඉවර වුණාන් පස්සේ හොඳ මැට් ෆිනිෂ් එකක් වගේම ලස්සන කලර් එකක් හම්බ වෙනවා. ඉතින් ගොඩක් අය කියන්නේ තද කහ පාටට මේක පාවිච්චි කරාම කියනවා කහම කහ පාට වෙනවා හිම කියලා. ඉතින් මෙහෙමයි මමත් මේ ක්‍රීම් එක පාවිච්චි කරනවා. මේක පාවිච්චි කරාම කහ පාටක් එනවා. ඒක ලස්සන ඉන්ස්ටන්ට් ග්ලෝ එකක්. ඉතින් ඒක අතර මේ ක්‍රීම් එක විතරක් පාවිච්චි කරන එක ප්‍රමාණවත් මදි. මොකද මේ ක්‍රීම් එක පාවිච්චි කරනකොටත් මම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනවා. ඉතින් මේ ක්‍රීම් එක පාවිච්චි කරන පස්සේ මගේ වගේ ස්කින් එකට මට ලැබුණු ප්‍රතිඵල ගැන කිව්වොත් ඔයාලත් එක්ක මගේ මූණේ තිබුණා පිම්පල් මාක්ස්, ඒත් එක්කම හරිම අඳුරු ගතියක් වගේ දේවල් ගොඩක් තිබ්බ මගේ මුහුණේ. ඒත් එක්ක මට ඔයිලි ස්කින් එකක් තියෙන, ඇක්නි තියෙනවා. ඉතින් මේ ඇක්නි එන එක පවා මගේ මුහුණේ පාලනය වීමක් වුණා. ඒත් එක්කම හරිම ලස්සන කහ පාටක්, yellowish color skin එකක් මට ලැබුණා. මට තියෙන්නේත් ඒ වගේ yellowish color skin එකක්. ඉතින් මට ඒ වගේ color එක maintain කරගන්නත් පුළුවන් වුණා මේ ක්‍රීම් එක පාවිච්චි කරලා. මාසෙකින් දෙකකින්ම මටම තේරෙන්න ගත්තා මම මූණ වොෂ් කරාන් පස්සේ මගේ මූණ ඇත්තටම ලස්සන කහ පාටකට හුරු මූණක් තමයි මට තියෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ සමක් මට ලැබුණා. ඉතින් මං කියන්නේ try කරලා බලන්න. ගොඩාක් අය කියනවා බ්ලීචින් තියෙනවා එහෙම කියලා. ඒ වුණාට මේ නිෂ්පාදනය ලංකාවේ නිෂ්පාදනයක්. මෙයාලගේ වෙබ්සයිට් එකක් තියෙනවා. මෙයාලගේ තව නිෂ්පාදන ගොඩක් තියෙනවා. ඉතින් බ්ලීචින් තියෙනවා කියලා කියනවා ගොඩාක් අය. එහෙමනම් කිසිම දෙයක් නැහැ. මොකද මේක ලංකාව පුරාම අනුමැතියලත් නිෂ්පාදන පෙළක් නිසා මම කියනවා ඉතින් පාවිච්චි කරලා බලන්න. මේක ස්පොන්සර් වීඩියෝ එකක් නෙවෙයි. මගේ අත්දැකීම් මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඉතින් මං කියනවා මගේ අදහස තමයි, මගේ රිවිව් එක තමයි, මගේ ඇත්තම රිවිව් එක තමයි මම ඔයාලත් එක්ක දුන්නේ. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. මම පාවිච්චි කරන නිෂ්පාදන තවත් ඉදිරියට වීඩියෝස් අරගෙන එන්න මම ගොඩාක් ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකකින් මොනවා හරි අඩුපාඩුවක් වුණා නම් මට සමාව වෙන්න. ඒ අඩුපාඩු මොනවද කියලාත් කමෙන්ට් කරගෙන යන්න. මම මේ දේවල් හදාගෙන ලස්සන වීඩියෝස් වලින් ඉස්සරහට හම්බ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් චන්දනා ලිප ෆේස් ක්‍රීම් එක ගැන ඇත්තම රිවිව් එක තමයි ඔන්න මම අද දුන්නේ ඔයාලට. එහෙනම් මගේ channel එකට එකතු වෙන්න ගොඩාක් ආදරෙන්. මම මගේ ජීවිතේ ගොඩාක් දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න ගොඩාක් ආසාවෙන් ඉන්නවා. ඉතින් මගේ channel එක subscribe කරලා, like කරලා, notification on කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඒ දේවල් දැනගන්න. ඒත් එක්කම මගේ මේ අවට ඇහෙන සද්ද ගැන
ඇත්තටම මට සමා වෙන්න. මම ගොඩාක් දවස් ඉඳන් මේ වොයිස් එක කරන්න හිටියේ වීඩියෝ එක හදාගෙන අවස්ථාවක් හම්බුනේ නැහැ. අද නම් කොහොම හරි කරනවා කිසිම එඩිට් එකක් නැතුව මම දිගටම මේ වොයිස් එක කරගෙන යන්නේ. වොයිස් එක කට් කරන්නවත් නැතුව මොකද මට මේක අප්ලෝඩ් කරන්න ඒ තරම් ආසාවක් තියෙන හින්දා. එහෙනම් අය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලගේ අදහස මේ චන්දනාලිප ෆේස් ක්‍රීම් එක ගැන මටත් දැනගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න.